හයි ඉතින් මගේ චැනල් එකත් එක එකතු වෙන ඔයාලා හැමෝවම අදත් මගේ චැනල් එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් තමයි මේ ටැරෝ රීඩින් එකක් කරන්නේ මේ channel එකෙන්. ඉතින් අද මම කරන්න යන රීඩින් එක කරන්නේ කලෙක්ටිව් රීඩින් එකක් විදිහට. ඉතින් ෆයිල් දෙකක් තියෙනවා ඔයාලට තෝරගන්න. ඉතින් අද මම කරන්න හදන්නේ ඔයාලගේ හිතේ මොකක්ම හරි මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් කරදරයක් තියෙනවා නම් ඔයාලට මොකක් හරි කියන්නේ හිතා ගන්න බැරි විදිහේ මොකක් හරි කියන්නේ තීරණයක් ගන්න බැරි විදිහේ සිටුේෂන් එකක් තියෙනවා නම් මොනවම හරි දෙයක් ඒ වගේ තියෙනවා නම් ඉතින් ඔයාගේ හිතේ තියෙන ඒ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර yes ද no ද කියන එක තමයි ඔන්න මම අද මේ රීඩින් එකෙන් ගේන්න හදන්නේ. ඉතින් මම මුලින්ම මතක් කරනවා ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ අලුතෙන් නම් ඉතින් channel එක subscribe කරන්න කියන එක මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කනම් ඉතින් මේක අහම්බයක් නෙමෙයි කියන එකත් මම ඔයාට මතක් කරනවා. මොකද මේ විදිහට රීඩිංස් ඔයා ගාවට හොයාගෙන එන්නේ හරිම වෙලාවට විශ්වය විසින් ඔයාලට ඒ රීඩිංස් ගෙනල්ලා දෙන්නේ. ඉතින් මේක අහම්බයක් නෙමෙයි කියන එකත් මම ඔයාලට මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි යමු ඔයාලට හම්බෙන ෆයිල්ස් වලට. ඉතින් මෙන්න මේ දෙක තමයි ඔයාලට හම්බෙන ෆයිල් දෙක. මේ කළු පාට ගල මෙන්න මේ කහ පාට ගල. ඔයාලා හොඳට ඇස් දෙක පියාගන්න විශ්ව මාතාව සිහි කරගන්න ඔයාලගේ අදහන දෙවි දේවතාවුන් වහන්සේලාව ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාව සිහි කරගෙන ඔයාලගේ ප්‍රශ්නේ ගැන හොඳට හිතලා ඔයාලා හොඳට කල්පනා කරන්න මේ ෆයිල් දෙකෙන් මොකෙන්ද මට හරිම රීඩින් එක ලැබෙන්නේ කියන එක ගැන හොඳට කල්පනා කරන්න ඔයාලා. ඉතින් එහෙම කල්පනා කරලා ඔයාලට වැඩිපුරම හිත යන ෆයිල් එක ඔන්න තෝරගන්න. ඉතින් මම හිතනවා තෝරගන්න ඔයාලට වෙලාව ඇති කියලා. ඉතින් වෙලාව මදි නම් මේ වීඩියෝ එක පෝස් කරලා හරි එක ෆයිල් එකක් තෝරගන්න. ඉතින් ෆයිල් දෙකම තෝරගන්න එපා දෙකටම හිත ගියා කියලා. එක ෆයිල් එකක් ඔයා අනිවාර්යයෙන්ම මේ රීඩින් එකේදී තෝරගන්න ඕනේ. ඉතින් ඔයා බලන්න හොඳට බලන්න මොන ෆයිල් එකටද වැඩිපුරම ඔයාගේ හිත යන්නේ කියලා. ඉතින් එහෙම බලලා එක ෆයිල් එකක් ඔයාලා තෝරගන්න. එහෙමනම් ඉතින් අපි බලමු මෙන්න මේ කළු පාට ගල තෝරගත්ත ඔයාලට අද දවසේ හම්බෙන රීඩින් එක මොකක්ද කියලා ඔයාලගේ හිතේ තියෙන ප්‍රශ්නෙට ඔයාලගේ ජීවිතයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙට ඔයාලට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලට ඉතින් උත්තරේ yes ද no ද කියන එක මේ වෙලාවේ බලමු. ඒ වගේම මොනක් හරි තීරණයක් ගන්න බලාගෙන ඉන්නවා නම් එතකොට ඔයා මොකක් හරි තීරණයක් අරගෙන ඒක හරිද නැද්ද කියන එක ඔයාට හිතා ගන්න බැරුව ඉන්නවා නම් ඔන්න මේ ඕනම දෙයකට මේ රීඩින් එක හරියනවා. ඉතින් අපි බලමු එහෙමනම් ඔයාගේ ප්‍රශ්න උත්තරේ yes ද no ද කියන එක. ඉතින් ආයෙමත් මම ඔයාලට මතක් කරනවා ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ අලුතෙන් නම් ඉතින් මගේ channel එක subscribe කරන්න කියන එක මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අහම්බෙන් හරි මේ වීඩියෝ එක අහන්න දකින්න සැලසුව විශ්ව මාතාවට වගේම ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ඔය ආදාහන දෙවි දේවතාවුන් වහන්සේලාට ඔන්න ස්තුතිවන්ත වෙන්න කියන එක මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලා දන්න යාළු හිත මිත්‍රාදීන්ට නෑදෑයින්ට බෙදලා දෙන්න කියන එකත් මම මතක් කරනවා. මේකට ඔයා මේ කළු පාට ෆයිල් ගල තෝරගත්ත ඔයාලට හම්බ වෙන උත්තරේ නම් ඇත්තටම යසුත් නෙමෙයි නෝත් නෙමෙයි ඔයාලට මේබී කියන උත්තරේ තමයි ඉතින් හම්බ වෙන්නේ. ඔයාලා මොකක් හරි ඒ කියන්නේ අවදානම් සහිත වැඩකට දැන් ඔයා මොකක් හරි ඔයාට මොකක් හරි ඒ කියන්නේ ඔයා මේ අත ගහන්න මොකක් හරි වැඩකට අත ගහන්න නම් යන්නේ ඔයා මේ ගැන නම් මේ බලන්නේ එහෙමත් නැත්නම්
මොකක්ම හරි ඔයාගේ ජීවිතේ ගන්න තීරණයක් හරි මොකක්ම හරි දෙයක් ගැන ඔයා මේ ඒ කියන්නේ ඔයාට හොඳයි කියලා පේන්න පුළුවන්. නමුත් මොකක් හරි අවදානම් සහගත වැඩක් නම් මේක මුදල් යෙදවීමක් හෝ මොකක් හරි ඒ වගේ අවදානම් සහගත වැඩක් නම් ඉතින් ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඒ ගැන. මොකද මේක 50-50 තමයි ඇවිල්ලා තියෙන්නේ උත්තරේ. ඉතින් මේබී කියන උත්තරේ තමයි මට මේ ෆයිල් එකට දෙන්න පුළුවන් වෙන්නේ ඔයාලට. ඉතින් ඔයාලා පොඩ්ඩක් හොඳට හොයලා බලලා ඒ ගැන ඔයාලගේ වැඩේ කරොත් හොඳයි කියන එක තමයි මම ඔයාලට කියන්නේ. තවදුරටත් ඔයාලා ඔයාලගේ ප්‍රශ්න ගැන තවදුරටත් හිතලා බලන්න හොයලා බලන්න ඕනේ. ඔයාලගේ කියන්නේ ඔයාලා තීරණයක් ගන්න කලින් යම් තීරණයක් ඔයා ගන්න හිතාගෙන ඉන්නවනම් ඉතින් මේ හොඳට හොයලා බලන්න කියන එක මම කියනවා. ඉතින් මොන හරි දෙයකට මුදල් යොදවන්න වගේ හිතාගෙන ඉන්නවනම් ඒ ගැන හොඳට හොයලා බලන්න. මේ platform එක මොන වගේ එකක්ද මොකද්ද කින්ද මන්ද කියන එක හොඳට හොයලා බලන්න. ඒ හොඳට හොයලා බලලා සේෆ් නම් විතරක් ඒ දෙයට මුදල් යොදවුවට කමක් නැහැ. හැබැයි පරිස්සමෙන් කල්පනාවෙන් පරිස්සමෙන් හොඳට හොයලා බලලා ඕනේ මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි ඔයා මොකක් හරි කෙනෙක් ගැන නම් මේක බැලුවේ. ඒ කියන්නේ කෙනෙක් සම්බන්ධ දෙයක් ගැන නම් මේක බැලුවේ මොකක් හරි ප්‍රශ්නයකදී ඉතින් මට මේක මේබී කියන උත්තරේ තමයි දෙන්න පුළුවන් වෙන්නේ. යස්වත් නෝවත් මට මෙතනදී දෙන්න පුළුවන් නෑ. මේ පුළුවන් කමක් නැහැ. මේබී කියන උත්තරේ තමයි මට දෙන්න පුළුවන් වෙන්නේ. සමහර විට ඔයා හිතන දේ හරි වෙන්නත් පුළුවන්. සමහර විට ඔයා හිතන දේ වැරදි වෙන්නත් පුළුවන්. මේකේ දෙපැත්තක් තියෙනවා. ඒක හරියටම කියන්න බෑ. අන්න ඒකයි. ඉතින් මේක තමයි ඔයාලට අද දවසේ හම්බ වෙන රීඩින් එක. එහෙමනම් අපි බලමු කහ පාට ගල තෝරගත්ත ඔයාලට හම්බ වෙන රීඩින් එක මොකක්ද කියලා. ඉතින් මේ ෆයිල් එකටත් මට කියන්න තියෙන්නේ ඔයාලට මේබී කියන උත්තරේ තමයි. මට යස්වත් නෝවත් දෙන්න විදිහක් නෑ. ඉතින් කලින් ෆයිල් එකට වගේම තමයි මේ ෆයිල් එකට මේබී කියන උත්තරේ තමයි දෙන්න වෙන්නේ. ඉතින් ඔයා මොකක් හරි දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඉතින් ඔයා පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. සමහර විට ඔයා ඒ කරන දේ වැඩක්ම නැති දෙයක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාව රැවටීමකට හවු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේ ඔයාගේ මුදල් හදල් නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මේකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා හොඳට හොයලා බලලා ඕනේ ඔයාලා මේ තීරණය ගන්න. ඉතින් ඒ වගේම කවුරු හරි පුද්ගලෙක් ගැන අහුවනම් අන්න ඉතින් එතනදීත් ඔයාට මට කියන්න දෙන්නේ මේබී කියන උත්තරේ තමයි. මොකද හොඳ කාඩ්ස් දෙකක් වගේම නරක කාඩ්ස් දෙකකුත් ඇවිල්ලා තියෙන නිසා මට මෙතනදී 50-50 තමයි උත්තරේ දෙන්න පුළුවන් මේබී කියන එක. ඉතින් එහෙම තමයි අද දවසේදී ඔයාලට හම්බ වෙන රීඩින් එක ඔයාලට ලැබුණේ. ඉතින් කළු පාට ෆයිල් එක තෝරගත්ත ඔයාලටත් මේ කහ පාට ගල තෝරගත්ත ඔයාලටත් ඒ විදිහට තමයි රීඩින්ග්ස් හම්බ වුනේ. ඉතින් එකම වගේ රීඩින් දෙකක් තමයි හම්බ වුනේ. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක ඉතින් එකතු වෙන්නේ අලුතෙන් නම් ඉතින් ආයෙමත් සැරයක් මම කියනවා subscribe කරන්න කියන එක. ඒ වගේම තමයි ඔයාලා මේ රීඩින් එකට කැමති නම් ඉතින් like එකක් දාන්න, comment එකක් දාන්න, ඔයාගේ දන්න යාළු හිත මිත්‍රාදීන් අතරත් share කරන්න. වගේම මේ වීඩියෝ එක මේ රීඩින් එක අහන්න හරි අහන්න දකින්න සැලසූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න කියන එක මම ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ වගේම එහෙමනම් තවත් දවසක තවත් රීඩින් එකකදී හම්බ වෙනකන් එහෙමනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ පිහිට ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවා.